පැංචෝ මට නම් දැන් හැමදාම මේ කැලේ සිල්ලම් කරලා ඇති වෙලා. ඕ මටත් පුංචෝ. කැලෙන් එහා ලෝකයක් අපි දෙන්න දන්නේම නෑනේ. පැංචෝ අපි යමුද පිට්ටනියට. රසුන්දු පියලියත් වැවිලා ඇති. ෂා ඒකට නම් මං කැමති. යමු යමු දැන්ම යමු. ඔන්න ඉතින් පුංචයි පැංචයි දෙන්නම කතා කර කර පිට්ටනියට ගියා. දෙන්නම පිට්ටනියේ සතුටින් සෙල්ලම් කළා. පැංචා අන්න පිට්ටනේ කෙළවර උඳු පියලිය වැවිලා තියෙනවා. එන්න අපි යමු උඳු පියලිය කන්න. පුංචයි පැංචයි දෙන්නම පිට්ටනිය කෙළවරටත් ආවා. මේ වෙලාවේ පැංචා දැක්කා සුදු පාට නූල් බෝලයක් පිට්ටනිය කෙළවර තියෙනවා. පුංචා මේ බලන්නකෝ සුදු පාට නූල් බෝලය. මේක අපිට ඕන වෙයි කොයි වෙලාවක හරි. අපි මේක ගමු. පැංචා නූල් බෝලේ අතට ගත්තා විතරයි මෙන්න පැංචා ටික ටික උඩ යන්න ගත්තා. පැංචායේ අතට අරන් තිබුණේ සරුංගලයක නූල් බෝලයක්. ඉතින් සරුංගලේ උඩ යද්දී පැංචාත් උඩ ගියා. ඉතින් පුංචා උඩ පැනලා පැංචාගේ කකුල් දෙකේ එල්ලුණා. ඒත් ඔන්න පුංචයි පැංචයි දෙන්නම උඩ යනවා. පැංචා හැබැයි ෂෝක් නේද? හාව කවද්ද උඩින් ගියේ? බලන්නකෝ කැලේ ලස්සනට පේනවා. ඕ පුංචා හරිම ෂෝක්. අපි වලාකුළු ළඟටම ඇවිත්. යාළුවනේ අර බලන්න හාවු දෙන්නෙක් උඩ යනවා. පුංචා අපි දෙන්න දැන් ගොඩක් වෙලා අහසේ පාවෙනවා. සරුංගලේ කවද වෙනකම් මෙහෙම පාවෙවි තියෙද දන්නේ නෑ. අපි දැන් කොහොම හරි බිමට යන්න ඕන. පැංචෝ මට තේරෙන්නේ නෑ කොහොමද බිමට යන්නේ කියලා. යාළුවෝ දෙන්නම අහසේ පාවෙන ගමන් කල්පනා කළේ බිමට යන්නේ කොහොමද කියලා. අන්න ජිරාෆ් යාළුවා ඉන්නවා. අන්න කුරුළු යාළුවෙකුත් පියාඹනවා. අපි කුරුළු යාළුවාට කියමු මේ නූල ගිහින් ජිරාෆ් යාළුවාට දීලා අපිව පහලට ඇදලා ගන්න කියලා. ඔන්න ඉතින් කුරුළු යාළුවා සරුංගලේ නූලේ කෙළවර කටින් ඇදගෙන ගිහින් ජිරාෆ් යාළුවාට දීලා විස්තරය කිව්වා. ජිරාෆ් යාළුවා නූල පහලට ඇදලා අපේ පුංචයි පැංචවයි පහලට ගත්තා. අනේ යාළුවේ ඔය දෙන්නට බොහොම ස්තුතියි. අපි දෙන්නව පහලට ගත්තට. නැත්තම් අපි දෙන්නට අහසටම වෙලා තමයි ඉන්න වෙන්නේ. පැංචෝ පුංචෝ නොදන්න නූල් අල්ලන්න ගියාට හොඳ පාඩම් මේවා.